ආයි කොහොමද කට්ටිය හැමෝම ලක් ක්‍රිප්ටෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පෙන්වන්න කැමති මේ මගේම වෙබ්සයිට් එකක් තියෙනවා මේ diversifiedfinance.com කියලා. මේ diversified finance කියලා තමයි මගේ අනිත් ඉංග්‍රීසි වලින් කරන YouTube channel එකේ නම විදිහට තියෙන්නේ. ඉතින් ඔය කට්ටිය YouTube channel එකේ search කරලා බැලුවොත් එහෙම diversified finance කියලා තියෙනවා YouTube channel එකක්. මේකේ ඉංග්‍රීසි වලින් තමයි Bitcoin එකේ updates එහෙම දෙන්නේ. ඉතින් මේකත් කියලා මේ පුළුවන් වෙලාවත් තිබුණා නිකන් චෙක් කරලා බලන්න. මම ඔය කීප ප්‍රොඩික්ෂන්ස් මම බිට්කොයින් එක 10500 දී ගන්න කියලා දාපු වීඩියෝස් තියෙනවා මේකේ. මම ලින්ක් කරලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව 15500 බිට්කොයින් එකේ බොටම් එක හරියටම බොටම් එකේදී ගන්න කියලා බිට්කොයින් ගන්න හොඳ අවස්ථාවක් කියලා එහෙම දාපු වීඩියෝස් එහෙම මේකේ මම ලින්ක් කරලා දෙනවා මේ වෙබ්සයිට් එකේ. වෙලාව තිබ්බොත් ඒකත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේ හරි අපි හිනා බිට්කොයින් ප්‍රයිස් ඇක්ෂන් එක පොඩ්ඩක් චෙක් කරන්න යන්. ඉතින් මේ තමයි දැන් බිට්කොයින් එකේ තත්ත්වය. මේ වෙලාවේ බිට්කොයින් එක මේ නිකන් චර බෙයාරිෂ් විදිහට ඒ කියන්නේ පහළට වැටෙන විදිහට තමයි තියෙන්නේ. හැබැයි බිට්කොයින් එක සමහර විට ඉතින් 100ට වගේ ආය ආවත් ප්‍රශ්නයක් නැහැ. 100න් පහළට වැටලා 98 99 දැන් සමහරට මේ 95 94 වගේ ලෙවල්ස් වල තියෙනවා ලොකුවට සපෝට්. දැන් මේ ඒරියා එකේ ලොකු සපෝට් එකක් තියෙනවා මම මේ ලකුණු කරලා තියෙන මේ කොටුව ඇතුලේ. ඉතින් මේ ලෙවල් එකේ යටින්ම තියෙන්නේ 97 වගේ ලෙවල් එකක් 96 94 වගේ ඇවිල්ලා වුණත් ඒ හරි කොන්සෝල්ඩේට්ලා ඊට පස්සේ උඩට යනවා නම් තමයි අපිට හොඳ ඕල් සීසන් එකක් බලා ගන්න පුළුවන්. මොකද අපි හැමෝම ඕල් කොයින්ස් පම්ප් වෙන කන්නේ බලන් ඉන්නේ. ගොඩ දෙනෙක්ට දැන් බිට්කොයින් ගන්න හැකියාවක් නැහැ බිට්කොයින් එක ගොඩක් ගණන් නිසා. හැබැයි ඕල් කොයින් සීසන් එකක් බලාපොරොත්තු වෙන නිසා අපිට ඉස්සෙල්ලාම ඕල් කොයින් සීසන් එකක් කියනවා නම් බිට්කොයින් එක ඕල් ටයිම් හයිස් වලින් උඩට යන්න ඕනේ. අඩුම ගානේ 125න් උඩට ගිහිල්ලා 130 40ට වගේ යන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ අවුරුදු දෙසැම්බර් අන්තිම වගේ වෙද්දි බිට්කොයින් එක 1,50,000ට විතර වගේ යන්න පුළුවන් කියලා. එහෙම ගියා කියලා කියන්නේ ඉතින් ඉතීරියම් ඕල් ටයිම් හයිස් යන්න පුළුවන් ජනවාරි මාසේ වගේ. ඊට පස්සේ පෙබරවාරි මාර්තු ඒප්‍රිල් වගේ මාසවල අපිට ඕල් කොයින් ලොකු ඕල් කොයින් සීසන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඕල් කොයින් සීසන් එකක් අපිට දකින්න නම් ඉස්සෙල්ලාම බිට්කොයින් එක මෙතනින් උඩට ගිහිල්ලා ඕල් ටයිම් හයිස් වලින් උඩට යන්න ඕනේ. මොකද බිට්කොයින් එක මෙතන පහළට වැටලා 90ට 90න් පහළ කැන්ඩල්ස් වීක්ලි කැන්ඩල්ස් දෙකක් විතර ක්ලෝස් කරොත් එහෙම ඒ කියන්නේ ආය අපි බෙයා මාකට් එකට යනවා කියන එක. ඉතින් බෙයා මාකට් එකේ බිට්කොයින් ඇදින ඕල් සීසන් එකක් කීයට බලාපොරොත්තු වෙන විදිහක් නැහැ. අපිට මේ වෙලාවේ තියෙන එකම බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ තමයි බිට්කොයින් එක මේ හරිය කොන්සෝල්ඩේට් වෙලා සතියක් ගත වුණත් ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම නොවැම්බර් 6 වගේ පස්සේ මම හිතනවා හෙට අනිද්දා වුණත් මේක ටිකක් මේ ඒරියාස් වල තියෙන්න පුළුවන්. ඇවිල්ලා 90 100ට පහළට පොඩ්ඩක් වැටෙනවොත් ප්‍රශ්නයක් නැහැ. 98 99 වගේ 94 වගේ ආවත් ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා ඊට පස්සේ එකපාරට රිකවර් වෙලා උඩට යන්න තියනවා තමයි හොඳ. ඉතින් දෙසැම්බර්කෙන් සාමාන්‍යයෙන් මාස දෙකක් කියලා කියන්නේ බිට්කොයින් ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ නම් ලොකු කාලයක්. මොකද දවසෙන් දෙකෙන් අපි 120 30 150 සමහර කොයින් 100ක් වැඩි වෙන අවස්ථා දැකලා තියෙනවා. ඉතින් බිට්කොයින් එක ඩේලි කැන්ඩල්ස් 3ක් 5003ක් ආවොත් බිට්කොයින් එක මෙතන මේ ප්‍රයිස් එකට දැන් 15000කින් වැඩි වෙනවා. මේ 15000ක් ඇඩ් කරාම මේකට බිට්කොයින් එක ආයේ ඕල් ටයිම් හයිස් වලට එන්න පුළුවන්. දවස් 3කින් එක වෙන්න පුළුවන්. ඒකට මාස දෙකක් අවශ්‍ය නැහැ. ඉතින් කොහොමද මම විශ්වාස කරනවා 4 year cycle එක අපි තාම වැඩ කරනවා කියලා විශ්වාස කරන නිසා බිට්කොයින් එක මේ අවුරුදු දෙසැම්බර් වෙද්දී 1,50,000ට වගේ එන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි හිතන්නේ. ඉතින් ඕල් කොයින්ස් ගැන මම නිතරම කතා කරා. සමහර ඕල් කොයින්ස් ගැන ඉතින් අමතක කරන්න එපා. AI tokens වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ගේමින් ටෝකන්ස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් ලොකු AI බබල් එකක් එන්න පුළුවන්. එතකොට මොකක් හරි කොයින් එකක් මේ අන්තිමට AI කියලා තියෙනවා නම් ඒ වගේ කොයින්ස් හේතුවක් නැති වුණත් AI කියන නම තියෙන නිසා පම්ප් වෙන්න පුළුවන්. ඒක හොඳ ප්‍රොජෙක්ට් වෙන්න අවශ්‍ය නැහැ. AI කියන නම නිසා ලොකුවට පම්ප් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටෝකන්ස් ගැන මම ඉදිරියේදී ඔයාලට විස්තර අරන් එන්නම්. අර එකම විස්තරය තියෙන්නේ අර බිට්කොයින් වල සාපේක්ෂව ගොඩක් ඕල් කොයින්ස් තව ඩ්‍රොප් වෙන්න පුළුවන් 120ක් 30ක් විතර වගේ. ඒ දවස් එනකම් මම ඉන්නේ. ඒතකොට ඒක වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට බිට්කොයින් එක මොකද බිට්කොයින් එක මෙතන පහළට වැටුණත් ඕල් කොයින්ස් අඩු වෙනවා. බිට්කොයින් එක පාට උඩට වැටුණත් ඒත් ඕල් කොයින්ස් අඩු වෙනවා. එහෙම තමයි බිට්කොයින් එකේ ඩොමිනන්ස් එකකින් එහෙම වෙන්නේ. බිට්කොයින් එකේ ඩොමිනන්ස් එක වැඩි වෙනවා කියලා කියන්නේ මාකට් ඕවරෝල් මාකට් එකේ වැඩි ප්‍රමාණයක් මාකට් කැප් එකේ වැඩි ප්‍රමාණයක් බිට්කොයින් වලට යනවා කියන එක. මේ ප්‍රයිස් එක අඩු වුණත් වැඩි වුණත් බිට්කොයින් එකේ මේ ඩොමිනන්ස් එක වැඩි වෙනවා.
එතකොට ඊට සාපේක්ෂව ඕල් කොයින්ස් වැඩිනවා. ඉතින් ඔය ඕල් සමහර ඕල් කොයින්ස් මම වැඩි කතා කරන්න කැමති නැහැ. මොකද තව ඒවා තව 120ක් අඩු වෙන්න පුළුවන්. දැන් මම ඒ ගැන කතා කරොත් එහෙම ඔය කට්ටිය අරගෙන ඊට පස්සේ 120ක් අඩු වුණාට පස්සේ ඉතින් ඒක අපි අර යටින් ගත්ත ආයෙත් ඉතින් ඒක දැන් අරගෙන තියෙන කොයින් එක 120ක් 30ක් වැඩිනවා මේක අපිට. අපි කැමති නැහැ නේ එහෙම වෙනවට. ඒ හින්දා අර ස්වීට් පොයින්ට් එකක් එනකම් මම ඉන්නේ. ඒක තාම එන්න කාලේ නැහැ. ඕන අපිට ඒ chart එක දිහාත් බලන්න පුළුවන් මේ ඒ තමයි මෙන්න මේ chart එක. මේක තමයි chart එක. කියන්නේ total 3 minus USDT divided by BTC කියන chart එක. ඉතින් මේකේ මේ අපි දැන් මේ weekly chart එකේ ඉන්නේ. අපි කලින් පස්සට ගිහිල්ලා බැලුවොත් එහෙම මේක නිතරම මේ levels වලට ඇවිල්ලා තියෙනවා. බලන්න මේ 0.25 කියන level එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි all season එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ මෙතනත් මේ 0.25 වලින් පහළටත් වැඩිලා තියෙනවා. ඊට පස්සේ මේක තමයි all season මේ ලොකුවට පම්ප් වෙන එක. ඉතින් ඒ වගේ තව පස්සට ගියොත් මේ මෙතන මෙහෙම ටච් කරා 0.25 ඊට පස්සේ තමයි මේක තමයි උඩට ගියප එක තමයි ඕල් සීසන් එක. මම මේ කලින් වීඩියෝත් මම මේක සඳහන් කරා. ඉතින් තාම මේ 2021 ජනවාරි මාසේ ඉඳන් කවදාවත් තාම ඒ අවුරුදු 4ට තාම මේ ප්‍රයිස් එක ගිහිල්ලා නැහැ 0.25 වලට. ඉතින් මේක 0.25 වලට ආවම තමයි ඒක තමයි හොඳම වෙලාව අපිට ඕල් කොයින්ස් අරගන්න. ඉතින් එහෙනම් දැන් මෙතන නම් බැලුවොත් එහෙම අපි මේ කොච්චර තව වැටෙන්න තියෙනවද කියලා මෙතන ඉඳන් එතෙන්ට එන්න 130ක් විතර වගේ ඕල් කොයින්ස් තව කරෙක්ට් වෙන්න ඕනේ බිට්කොයින් එකට සාපේක්ෂව. ඉතින් ඒකනේ ඒ හින්දා අපි මේක මෙතෙන්ට ආපු වෙලාවකට තමයි හොඳම වෙලාව. ඒක ඉතින් දවස් දෙක තුනක වුණත් මේක වෙන්න පුළුවන්. මොකද දැන් එදා අර ඔක්තෝබර් 6 වෙනිදා වැඩිච්ච ලොකු ඩම්ප් එකේදී මේක 0.4 තිබිලා එකපාරට 0.28 වලට ඩ්‍රොප් වුණා. ඉතින් දවසක් ඇතුළත මේක බිට්කොයින් එක අර 150ට යනවා කියලා මම සඳහන් කරපු හින්දා 150ට යද්දි ඒතර කට්ටිය අයියෝ ඕල් කොයින් සීසන් එකක් එන්නේ නැහැ කියලා හිතලා ඕල් කොයින්ස් විකුණලා බිට්කොයින් අරගද්දි බිට්කොයින් ඩොමිනන්ස් එක වැඩි වෙද්දි මේක මෙහෙම පහළට එන්න හැකියාව තියෙනවා. මේක 0.25 වලට ආවා කියන්නේ එතකොට අපිට බය නැතුව ඕල් කොයින්ස් වලට සල්ලි ඇඩ් කරන්න පුළුවන් බය නැතුව අපි දන්නවා ඒතර ඒක තමයි බොටම් එක කියලා. ඉතින් ඒ හින්දා මම ඕල් කොයින්ස් ගැන වැඩි සඳහන් කරන්නේ නැත්තේ. උනාට ඉදිරි වීඩියෝ වලදී මම මේ බිට්කොයින් එකේ මේක මෙතෙන්ට ආවට පස්සේ මම ඕල් කොයින්ස් කීපයක් ගැන ඔය කට්ටියට ඔක දැනුවත් කරන්න. ඒ වගේ කොයින්ස් අරන් අපිට මොකද සමහර AI ටෝකන්ස් තියෙනවා ඒවා 10 ගුණයක් 20 ගුණයක් විතර වගේ පම්ප් වෙන්න ලොකු මේ සම්භාවිතාවක් තියෙනවා. ඉතින් එහෙම විස්තරයක් තමයි තියෙන්නේ. ඉතින් ওই වගේ එකක් තමයි තියෙන්නේ. කොහොමද මම බලාපොරොත්තු වෙන දෙසැම්බර් අන්තිම වෙද්දි බිට්කොයින් එක 1,50,000ට එයි කියලා. ඊට පස්සේ ඉතීරියම් ජනවාරි මාසේ all time highs වලට ගිහිල්ලා all season එක ජනවාරි මාර්තු අප්‍රේල් ජනවාරිනවත් පටන් ගන්න පුළුවන්. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වගේ වෙද්දි අපිට ලොකු all season එකක් කරන් all coins වලින් profit අරන් අයින් වෙන්න පුළුවන්. මේ මාසේ මුල වගේ වෙනකම් එහෙම කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු තව මාස දෙකක් තියෙනවා මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් see you later. Okay bye.